ඒක වැළුවා මමත් කැමති ඕන තරම් කතා කරා. ඒක අර දාන දිනුන කියන්නේ කියලා. ඉෂ්ටවත්. තේරුණාද? නෑ මම මේ මුක්ති අයගේ මල්ලි කතා කරන්නේ. මේක මේ කොඩින් ඉවර කරන්න කියන්නේ මේ අහපන්. මෙතන ඕගොල්ලෝ නොදන්න දෙයක් වුණාම ඕගොල්ලෝ කවුරුත් දන්නේ ඕගොල්ලන්ගේ අයියා මොඩෙක් වගේ මං වැඩි කියලා ගැව්වම මට මේ ඩුබයි වලින් ආපු කෝල් ටිකේ වොයිස් කට් ටික ඔක්කොම පොලිසියට දාලා තියෙනවා. හරිද? මට මේක මන් ලියන්න අපි ඔක්කොම නොදන්න පාතාල සෙට් එකක්. උඹලා අපි මෙතන වැඩ ගන්නකොට මේකෙන් ප්‍රයෝජන ගන්නවා. ඌත් අනාතයි මචං හන්දන මාත් අනාතයි. හොරගම් කරපු මචං රාජපක්ෂ වලට සපටේ ඉන්නවා. හරිද? උඹලගේ අයියා නිකන් රට වෙනුවෙන් කතා කරලා ඌත් අවුලක මාත් අවුලක මචං. මේක මචං මම රටේ එච්ච වැරද්දට මචං ඕනේ නැහැ සමාව ගන්න. ලෑස්ති ඒ වුණාට මචං මට තුනේ අසාධාරණ වැඩක්. මට මචං ඇඳිලා ඉන්නේ. අවංකෙන් බොරු කියන්න ඕනේ. උඹලගේ අයියාට මම වචනින් කිව්වා දරද්දක් කරන් දෙන්න පුතු. අයියා ලක්ෂ 5ක් කිල්ලුවා කියලා බොරු කිව්වේ ඇයි? නෑ අයියා ලක්ෂ 5ක් කිල්ලුවා නෙමෙයි. ඕගොල්ලෝ නොදන්න දේ ඕගොල්ලන්ගේ අයියා දැන් කහගෙන ආවනේ. විමුක්ති කිලේ වොයිස් කට් එක ඔයාන්නු එදා මට ආපු. මට WhatsApp එකේ ඉන්න මම මල්ලිට පෙන්නන්න. මම බොරුවක් කියනවා නැත්නම් ඔයා ලක්ෂ 5ක් කිල්ලුවේ කතාව බොරුනේ අයියා අනුමූලික නෑ ඕගොල්ලන්ගේ අයියා නෙමෙයි ඉල්ලුවේ. ඕගොල්ලන්ගේ අයියා නෙමෙයි ඉල්ලුවේ. එහෙනම් ඕගොල්ලන්ගේ අයියාගේ නම ඉන්නේ දැන් ගහන්නේ පෝස්ට් ටික. ඕගොල්ලන්ගේ අයියාව පාලනය කරන්න එයා කියලා. හරිද? ඩුබයි වලින් කතා කරපු එක්කෙනා මට account number දාලා තියෙනවා. මට පිස්සුද මම පොලිසියෙන් මට මොංගල්ද? නැත්තම් මම බය වුණ නැත්තම් මම අවංකෙන් මට හවුරු කියා. අපේ අම්මට කියලා තියෙනවා අයියා මේ මට කරන්න දෙයක් නැහැ ඇන්ටි මේ නාමල් රාජපක්ෂ තමයි මේක හැන්ඩල් කරන්න කියලා. නෑ මල්ලි ඇත්ත. මේක පිටින් දාලා මම අයියට අප දෙන්න කිව්වා පොලිසිය. උඹලගේ අයියගෙන් ආපා. නෑ ඉතින් නාමල් රාජපක්ෂට කිව්වේ අපරාධනේ අයියා මේ මිනිසුත් එක්ක අපිට මම නෙමෙයි මල්ලි කිව්වේ. මල්ලි මම නෙමෙයි කිව්වේ. ඒක තේරුම් ගන්න. මට පොලිසියෙන් කිව්වේ. මම කිව්වේ නෑ. හරිද? පොලිසිය මොකද කිව්වේ? දැන් නෑ ඔතන උනේ මචං දැන් මේගොල්ලෝ ෆොටෝ ගහන්න ගත්තානේ. එතකොට මචං දැන් නාමල්ලගේ ෆොටෝනේ උතන තියෙන්නේ. මාව දැන් රටම දන්නවනේ මේක කැලපුණානේ. ඒගොල්ලෝ ඊටුවේ ඒගොල්ලන්ට ගේමක් ගන්න මම උඹලත් එක්ක සෙට් වෙලා කියලා. ඒගොල්ලෝ මට ගෙනින්න ගත්තා. උඹට තේරෙනවද විතර වෙච්ච දේ? දැන් ඒගොල්ලෝ ඊටුවේ උඹලගේ අයියලත් එක්ක සෙට් වෙලා මම ඇවිල්ලා දැන් එළියට ගිහුවම මම ගත්තේ නෑ මුන් හොරු කියලා මම වීඩියෝ දැම්මනේ බං. මම උන් එක කනෙක්ෂන් එකක් තියනවා හොරු කියලා වීඩියෝ දාන්නේ නෑනේ බං. මේක තේරුම් ගන්න. ඊට පස්සේ නාමල් රාජපක්ෂද මේක හිර කරන්න ගත්තේ ඇයි? නෑ මල්ලි ඒ සම්බන්ධව ඇත්තටම කතා කරන්න බෑ බං. නාමල් අප්පු රෙකෝඩ් කරගෙන බලලා දානවා මචං. නෑ මේක නම් රෙකෝඩ් කරලා WhatsApp කෝල් රෙකෝඩ් කරන්න බෑනේ අයියේ.